මොහොතක නතර කරලා බලන්න. ඔය දකින්නේ හේනියක්ද? නැත්නම් මස්පනා පිට වෙන්නේ මෘදුවක්. අපි ආවේ රංගපාන්නනේ මේ මහත්තයෝ. අපි ආවේ විනාශ වෙලා යන පරම්පරාවක කඳුල සාමුලින්ම නැති කරලා දාන්න. බලන්න මේ මල් වගේ hina වෙන දරුවෝ. ඉතින් මේ මල් කැකුළු මත්‍රක සාඩ බිලි වෙන්න ඉඩ දෙනවාද? නැත්නම් මේ මල් කැකුළු රැක ගන්නවාද? එක සැරයක් රස බලන්න කියලා දෙන මේ මාරයාගේ අතට අහු වුණොත් ආයෙ ගැලවීමක් නැහැ. මුළු ජීවිතේම අලු වෙලා යනකම් ඒ ගින්න නිවන්නත් බෑ. අද අපි මේ වේදිකාව මත ඉදිරිපත් කරන්නේ වෙන කාගේවත් කතාවක් නෙමෙයි. ඔබෙත් මගෙත් මේ මුළු රටේම අනාගතය පිළිබඳ කතාවක්. ඇස් දෙකෙන් විතරක් නෙමෙයි හදවතින්ම බලන්න මේ මාත්‍රාකුසාගේ මාර උගුල. අපගේ මේ සහෝදරයෝ ඔක්කොම එකම වලක සැතපෙන මහා මංගල්‍යයටයි. ඉතින් මේ මහා මංගල්‍යය අරමුණු පිරික්සීමටයි අපගේ මේ සූදානම්. පළවෙනි විත්තිකරු කවුද මේ? කිමිදුම් කරුවෙක්ද? ලෝදිය සාගරේ කිමිදිලා තමයිනේ. ඒ කියන්නේ අපායද? දැන් ලංකාවේ දයන උන්ට අපායේ ලෝදිය පොන්නේ. උන් ඊට වඩා සරජාති බීලා යන්නේ. ඒ මන් දැන් ඉන්නේ අපායස වැඩක් කරගන්න බෑ. ඉඳ ගන්න බෑ. අඩුව තරම් හිට ගන්නවත් බෑ. මොකක්ද ඉතින් ඒකට හේතුව? ඒකට හේතුව නම් උන් බලා ගන්නකො. අම්මේ බඩගිනි අප්පා. හාල් ලැටයක් නෑ ගෙදර. පොඩ්ඩකට මම තාම වෙනවා. අදත් මම ඉස්කෝලේදී කලන්ත දැම්මා. අනේ මගේ පුතේ. මට තේරෙන්නේ නෑ බම් මේ කරුණු කවද ඉවර වෙයිද කියලා. හරි. මම යනවා ගෙදර. බෑ. තව ටිකක් ගමු. මොකද මේ යන්නවනේ. ගෑල් නෝයද නැත්තම් අම්මට වයද? යකෝ මම බය නෑ ඔය කාටවත්. මම වැඩ කරන්නේ මට ඕනේ. ගෙනෙන් තාබෝතලා. අය ගෝ. වෙනව අරතරනා. ආයි යම. අනේ මොනුසේ මම මොන කඩේකට සිසිලට එන්න කියනවා. සිසිසැරිය නෙමෙයි යන්නේ සුවසැරිය. නීනෝ 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 බොන්න පටන්ගෙන කවුද මේ ලෙඩාගේ අයිතිකාරයා? ලෙඩාගේ තාත්තේ බරපතලයි. ජීවත් වෙන්නේ නැහැ. ජීවත් කරවන්න තමයි වෙන්නේ. ඒ හින්දා බෙහෙත් ටිකක් දිගටම දෙන්න වෙයි. වැඩපල කරන එක නවත්තන්න. ලෙඩාගේ මොළයට හානි වෙලා, වක්කට් එකත් අක්‍රියම් වෙලා. ඒ හින්දා ලෙඩාව නම් ටිකක් හොඳට බලා ගන්න වෙයි. මට සමා වෙන්න මගේ නෝනේ. මගේ දුවේ. මන් දැන් පරක්කු වෙයි. මල්ලන් ඉන්න පියාලෝ කවුරුද දැන් මල්ලම. මන් තනි වෙලා. දැන් ඉතින් එහෙම කියන්නේ. මම මොකද කඩ කැඩගෙන කිව්වනේ.
මේ තරුණයාට උනේ? මෙන්න මේක උනේ මාත්‍රේ. අම්මේ මට රුපියල් 5000ක් ඕන. මං කොහෙන් කියලා දෙන්නද පුතේ? මුලින් රුපියල් 100ක්, පස්සේ 500ක්, දැන් රුපියල් 5000ක්. ඒක තමයි මේ දිනුව කියන්නේ. ඉස්ස මට යාළුවෝ පාරක් දුන්නාම ගෙදරට පාරක් තමයි දුන්නා. ඒකට දැන් එක පාරක් නෙමෙයි දෙක තුනක් දැම්මත් මට මදි. ඒ කියලා මං කොහෙන් දෙන්නද පුතේ? මට වැඩක් නැහැ මට සල්ලි දෙනවා. අම්මට ගහන්න එපා. ඔබ බලන්න එහාට. ඇයි අම්මේ අඩන්නේ? ඉස්සර මගේ පුතා මට පාරක් ගහද්දි දුනා. මගේ හදවත සතුටු වුණා. අද මේ වයසක මට පාරක්වත් ගහගන්න පුතාට බැහැ. ඒ තරම් මගේ පුතා දුර්වල වෙලා. ඒකයි මට තියෙන එකම දුක පුතේ. මට සමාවෙන්න නම් මේ දරාවට නම් මේ කිසිලම එක කැබ්බෑ වෙන්න හොඳ නැහැ. මේ පුතේ මගේ කරාම දෙක මේ දෙක අරගෙන මගේ පුතා ජීවත් වෙන්න පුතේ. ඔන්න ඔකයි මාත්‍ය උනේ. දැක්කද යාළුවනේ මේ තරුණ ජීවිත අකාලේ යනවා. ඉතින් මම කියන්නේ මත්ද්‍රව්‍ය මේ රටෙන් සදාටම තුරන් කරලා දාමු කියලා. ඉංගනේ විත්ති කරු. ඉන්නම්පඩ ගොල්ල කරු. මෙන්න બોලේ තවත් තරුණ ළමයි. ඉලා වෙන්න බා. ඉපදක් වෙලා තියෙන්නේ. ඕක වෙලා තියෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් කියලා. ඔව් ඔහොම තමයි. පටන් ගන්නවා ඉවර වෙනවා. අන්තිමේටම ප්‍රේමෙත් නැහැ කාලෙත් නැහැ. රටට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ දුක ටිකක් තමයි ඉති. නෑ ඒක නෙමෙයි මේ මිනිහට වෙලා තියෙන්නේ. නම් මොකද මන් දන්නා මොකක්ද උනේ කියලා. ගෙදරින් බෑ කිව්ව නිසා මෝ ඇතාගලින් පයින් ගිහින් කෙල්ල උඩ හිටියා මෝ බිමට ඇట్లా ඔළුව පලාගත්තා. නෑ ඒකත් නෙමෙයි. ඇතාගලින් පැනලා වැටුණා කියලා මෙහෙම ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ කට ගහන්නකෝ. ඔයලා මම කියන්නේ මොකද උනේ කියලා. ඕන් ඕකයි මහත්තයා උනේ. ඔය බලා ගන්නකො එලා. මේ අදලා ලෙක්චර් නෑ. ඉබ්බා වෙනවා මම. මේ අපේ අම්මලා තාත්තලා මචං සල්ලි වෙදන් කරන්නේ අපි ඉගෙන ගන්නනේ. ඒකින්ද ලෙක්චර් යන්න ඕනේ. බලපංගමු. කණ ගෑණි වගේ. යකෝ පොල්ලෙක් වුණාම චුට්ටක් තියෙන්න ඕනේ නැත්නම් එන්නේ අමු පියාසලා මගේ පුතා විතරද මෙහෙම මිය ගියේ. මේ මිය ගියේ හෙටට බාර ගන්න තවත් තරුණෙක් නෙවෙයිද?
ඊළඟට මේ කලුරෙද්ද ඔබේ සහෝදර නවත්තන්න. මරණයට නොව පස්රවෙන්තර ජීවිතයට ඉඩ දෙන්න. සුවඳයි